හලෝ ගයිස් කොහමද ඉතින් ඔයාලා හැමෝටම සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. අ, අද මට කරන්න නම් තියෙන්නේ පළවෙනියට ගමක් හොයාගන්න එක. හැබැයි මම ඉස්සලා දාපු වීඩියෝ එකේ මගේ Minecraft එක delete වුණා මගේ අතින්. ඒකයි මෙච්චර කල් වීඩියෝ දාන්න බැරි වුණේ. අද ඉඳන් අපි පළවෙනි සීරීස් එක ඉඳන් අපි පටන් ගන්නවා. මේකෙත් මම නිදාගන්නේ නැහැ. අපි දැන් පළවෙනියටම ගමක් හොයාගමු. ගමක් හොයාගන්න කලින් ගස් ස්පවුන් වෙලා තියෙන තැන ගස් එකක්වත් නැහැ. හරි කමන්නේ අපි අතින් ගහලා හරි අරුන්ව මරාගෙන try එකක් දෙමු. මම අද විලේජ් එකක් හම් වෙනකන් කොහොම හරි විලේජ් එකක් අද හොයාගන්නවා. ඌ මැරෙන්නෙත් නෑ අප්පා. අතින් ගෙව්වට හරියන්නේ නෑ වගේ. පේන ගහක් තියෙනවා. ඉක්මනට ගිහිල්ලා ඒ ගහ කපාගෙන ඊට පස්සේ අපි මොළවෙනියට මොකක්ද ඕන? පිකැට්ස් එකක් වෙන්න ඕන. එකක් අදාගෙන ඊට පස්සේ අපි උන් සෙට් එකක් බලාගෙන යන් ගමක් හොයාගන්න. කොච්චර දුර යන්න වෙයිද දන්නේ නැහැ ගමක් හොයාගන්නවට. ගස් කපන වැඩේ නෑ. මට පෙන්වන්න බැරි වැඩක් අප්පා. ආ විලේජ් එකක්. වව්. අපිට එනං ගස් හොය ඉන්නේ යන්න. අපි එන ඉක්මනට යන් අර විලේජ් එකට. තව මෙතන ගස් කෝටු කැලිය මුකුත් නැහනේ. නෑ. අපි ඉක්මනට යන් අර විලේජ් එකට. අද නම් වාසනාව උතුරන්න තියෙනවා. වව්. ලස්සන විලේජ් එකක්. ඉක්මනට. වව්. ලස්සන විලේජ් එකක්. හරි. අයි එද්දිම අපි පිළිගන්න විලේජ් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඒකත් හොඳයි. මේ මොනවද දන්නේ නැණි. මේකද කට්ටිය මේ අර මැප් ඒවනේ මේ චෙස්ට් එකේ මොනවද දන්නේ තියෙන බලමු. අයියෝ. පතරේකුයි තමුණාද මොන්නේ බෑග් එකකුයි. ඒ දෙක තියාගෙන මම මොනව කරන්නේ. යනාක බූරු. හරි. අපි පළවෙනියට අද අපි නතර වෙන්න සුපිරි ගෑප් බලමු තියනවාද කියලා කෑම මොනවද තිබ්බනම් ඊටත් වඩා එකක්. හයි කියද්දිම කෑම තියෙනවා. ඒ කෑම ටික අරගෙන අපි යන් අනිත් ගෙදරට. ගෙවල් ගානේ ගිහිල්ලා මොනවා තියෙන්නේ කියලා බලලා අපිට හරියන එකක් තියෙනවා නම් අරගමු. නැත්තම් ඉතින් එච්චරම තමයි. සේත්ත පෝච්. හරි මේ මොනවද මේ? අයන් තියෙනවා. අයන් තියනවා කියන්නේ මට හදාගන්න පුළුවන් ආමර් එකක්. ආමර් එකක් නෙමෙයි මේ මොකක්ද ඒකට කියන්නේ? මේ මොනවද? නෑ මේ මොනවද? හරි මොනයි කමන්නේ. ඔය පාට් ටිකත් අරගෙන අයන් වලින් අපිට ෂීල්ඩ් එකක් හදාගන්න පුළුවන්. ෂීල්ඩ් එකක් හදාගත්ත කියන්නේ පළවෙනි දවසේම මාර වටිනවා. මොකද අපි නිදාගන්නේ නැති එකේ අපිට සිද්ධ වෙනවා ඇහැරගෙන ඉන්න අරුන් එක්ක හලන සෙල්ලම් කරන්න. බෑනේ ඒව කරන්න. ඒ නිසා යකෝ එකෙක් එනවා කියලා පේන්නේ නැද්ද? උන්ගේ පාඩුවේ දොර බාලා යනවා. එකෙක් එනවා කියලා දැක. මෙතන ඉඳන් අපි චෙස්ට් එක අරිමු. අයි ඒකෙත් කැම තියෙනවා. අද නම් කෑම වලින් අඩුවක් වෙන එක නැහැ. හැබැයි අපි ආයෙ තව කෑම හදා ගන්න ඕන වෙයිනේ. ගස් තුනක් තියෙන එකත් හිටවල හරියන හරිනේ. හරි. ඒක අපි හිටවමු ඔන්න ඔය උඩින්. එතකොට අපිට ගස් ගන්නත් ලේසියිනේ. මේක එක ගහක් තිබ්බ එක ලොකුද? හතරක් තියෙනවා. ඔය හතර ඉබී පැලවෙයි. අරු මොනා කරන්නේ? මේ මල්ලි ආ පෙට්ටිය ඇතුළේද බකට් එකේ? නෑ ඌ එළියේ. මම දැක්ක විදියට ඌ නිකන් මේක ඇතුලේ හිටියා වගේ. හරි. අපි ඉක්මනට ගිහිල්ලා මේ ගෙවල් ටිකත් බලලා අපිට ඕන එකක් තියෙනවා නම් අරගෙන ඊට පස්සේ මේ ගෙදර නම් චෙස්ට් එකක් නැහැ. චෙස්ට් එකක් නැත්තම් ඇවිල්ලා වැඩක් නැහැ. අපි රීස්පවුන් පොයින්ට් එකක් දාගමු. නැත්තම් හරියන්නේ නැහැ. රීස්පවුන් පොයින්ට් සෙට්. දැන් අනිත් ගෙදර.
මේ ගමම හූරා කන්න පුළුවන් අයි මේක මට හොඳයි මේක ගෙදර හොඳයි මට රීස්පවුන් පොයින්ට් එක මේකට දැම්මා මේක දර අවුරුත් එන්න එපා කියන්නේ එන්න එන්ඩ ඇබ මේක මගේ ගෙදර මුකුත් නෑ බේතම හරි මේක මගේ සුග කේන්ටිනවා හයි අයන් ගොඩම් ගේ ලස්සන බලනවා ඒ අයෙන් ගොලම් මල්ලි කොයිත් දුවන්නේ ලස්සන පෙටෙන්න ගෙවල මුකුත් නෑ මුකුත් නැහැ ඔව් අර උඩ තියෙන ගෙදරට අපි ගියාද තාම ගියේ නෑනේ අර උඩ ගෙවල් දෙකට ඒක නැත්තම් එන මෙතන ගෙවල් ඉවරයි අපි ඉක්මනට අර උඩ ගෙවල් දෙකට ගිහිල්ලා ඒකෙත් මොනවද තියෙන්නේ කියලා බලලා අපි අරගෙන ක්‍රාෆ්ටින් ටේබල් එකකුයි ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදාගෙන ඊට පස්සේ අපි මේක නෑ මොකුත් චෙස්ට් එකක් පේන්නවත් නෑ ඒකේ වැටේද වැටුනොත් මේකෙත් නෑ එහෙනම් පොඩි පොඩි ගෙවල්නේ අපි මේ විලේජ් එක හදලා ගමු සුපිරියටම මේකෙත් නෑ තමයි ඉතින් 100% ෂුවර් මේකෙත් නෑ මේ වලට සත්තු ගෙනල්ලා දාන්න වෙනවා ඒ මං තාම මේ වී දැක්කේ නෑනේ වීට් ඔව් වීට් නේ වීද්ද ඔව් කමන්නේ පම්කින් තියෙනවා එතරම් පොත් තියෙන මේ විලේජ් එකේ අරකට අපි ගියාද උඩ ගෙදරට ගියේ නෑනේ ගියේ නෑ හැබැයි යන්න දෙයක්වත් නෑ ඒකනේ ගියාට වැඩක් වෙයිද බලමු කොකටද ගිහිල්ලා ලස්සන ගියක් තියෙනවා මොකද තියෙද මේක පල්ලියද කොහෙදනේ එයාලගේ චර්ච් එක හරි දැන් ඉතින් මට කන්න කෑමක් නෑ අපි ඉක්මනට අපේ ගෙදරට ගිහිල්ලා නෑ පොඩ වී තියනවද බලන්න වටේ දුවපිය වීට් වීට් නෑ මං පළවෙනි විලේජ් එකද කොහෙද වීට් නැති වීට් තිබ්බනම් අපිට සත්තුන්ව බ්‍රීඩ් කරන්නත් තිබ්බා දැන් මල්ලි වීට් තියෙනවා වීට් අයියෝ මූ දැන්නේ පැලවෙන්න දාලා තියෙනවා වගේ මොනවා තියෙන්නේ ගන්න ට්‍රේඩ් කරන්න මොකුත් තියෙන්න එපා මොනවා තියෙන්නේ මං තෝගෙන් වීට් අපුන් තෝ මගෙන් වීට් ආනවද ඒක ඉස්සරහට වීට් නෑ අපිට වීට් හදන්න වෙනවා මට මේකට මැප් මොඩ් එකක් දාගන්න ඕනේ මේකේ මට මැප් එකක් අනිවාර්යෙන් ඕන මේ මට මැප් මොඩ් එකක් ඔයාලා කවුරු හරි දන්නවනම් පහලින් කමෙන්ට් කරන් යන්න මේ අපි දැන් ගිහිල්ලා බලමු අපේ ගෙදරට අපේ ගේ කොහෙද අපේ ගේ නෙමෙයි මං විලේජර්ස් ලගේ උස්සපු ගෙදර කොහෙද ආරතින තියෙනවා අපි ඉක්මනට ගිහිල්ලා අන්න ඒක ඇතුලේ ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදාගෙන ලස්සන ගෙදර ඔයා මොනවද මගේ ගෙදර කරන්නේ මල්ලි මේක මගේ ගෙදර පාල එළියට පාල හරි කමන්නේ අදට ඉන්න දෙනවා මම ඔබට හරි මොනවද දාගන්න පුළුවන් ඒක දීප්පා මෙතන ඊට පස්සේ ඒකෙන් හදන්න පුළුවන් අපිට වෝටර් බකට් එකක් මොකටද වෝටර් බකට් නම් දැම්ම එපා අපිට ඕන අයන් අම්මෝ එක්ස් එකත් අයන් මේව ගත්තේ නෑනේ හරි අපි පළවෙනියටම කපන්න රෑ වෙලා දැන් මොකද කරන්නේ අපි මේව කරමු අපි උඩට ගිහිල්ලා බලගෙන මොකද වෙන්නේ කියලා අයියෝ දෙවෙනි තට්ටුවත් මටම හදන්න වෙයි වගේ අයන් ගොලම් මල්ලි ඉන්නවා ශීල්ඩ් එකත් හදාගන්න ඉදියක් නැහැ අපි ඉක්මනට අතන්ට ගියා නම් මම මේක හැදුවේ අපරාධේ මට ගස් ටිකක් කපා ගන්න බෑනේ හරි කමන්නේ හදපු එක හැදුවා හැබැයි අතනත් ගහක් තියෙනවා හැබැයි ඒක ගමේ ලස්සනට තියලා තියෙන ගහක් වෙන්න දිනේ අපි එතකම් පොඩක් පරිසරයේ සුන්දරත්වය විඳ ඇපල් ගෙඩියක් කමු හදේ ලස්සන ග්‍රැෆික් ඒවා තියෙනවානේ
අපිට පැත්තක් හොයාගෙන යන්න වෙනවා ඔය ගස් ඒවා තියෙන අර මොනවාද ස්කෙලටන් බලන් ඉන්න ඉදිය බලන්න ෂික් හරි අපිට සිද්ධ වෙනවා දැන් මොන හරිම කරන්න මොකද මට දැන් මුකුත් නැහැ ඇත්තටම මේව කරන්න ඒ නිසා අපි පොඩක් එළියට ගිහිල්ලා බලමුද නැත්නම් ගුටි කන්න වෙයි වගේ සීන් එකක් තියනවද මේ මට ඕනේ මේකේ කීප් ඉන්වෙන්ටෝරි තියාගන්න ඒකට මේ මයින්ක්‍රාෆ්ට් එකෙන් සෙටින්ග්ස් හදන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් ඔයාලා දන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න මම ඒක බලලා ඒ විදිහට මගේ සෙටින්ග්ස් හදාගන්න අයන් ගොලම් නම් කාට හරි ගහනවා අපිට උදව් කරන්න දීපා විදියක් නැහැනේ ගහක් වන්නද්ද මේ හරිය අර මම හිටවපු ගස් ටික කීපර් කෙනෙක් එන මේ පැත්තට ඉන්නේ තුවපිය උපුරන්න එපා පුතෝ මං ඉවරයි හරි දිව්වා දුවලා අපිට ගෙදරටම වෙලා තමයි ඉන්න වෙන්නේ වදලා කවුරුත් නැද්ද කමන්නේ මාරයට ගේ අසර වෙලා ඉන්න එකත් හෙනම කම්මැලි වැඩක් අයි අරේ නැහැනේ අපි ඒ කාපපු එකනේ අතට ගහක් තියෙනවා අපි ඒ ගහත් කපාගෙන ඉමුනේ අපිට මේ ගස් මදිනේ අපි ඉක්මනට ගිහිල්ලා ඒ ගහත් කපාගෙන ඉමු ඊළඟ තමයි යන්නේ කමන්නේ අර අරුන් ඉන්නවද දන්නේ අර මොකද්ද ත්‍රිශූලයක් වගේ එකක් අතේ තියන් ඉන්න එක ඌ හිටියත් නම් මං ඉවරයි අම්බෝ යන්න එපා ගියොත් අනිවාර්යෙන් කන්න වෙනවා එහෙට ගියත් කට්ටිය මෙහෙට ගියත් කට්ටිය බුදු අම්මෝ උදේට යන එක මෙහෙන සේෆ් නේ මේක හෙන සොම්බිලා මට හොඳ ආමර් සෙට් එකක් නැත්තම් නටින් මට කමන්නේ අපි පස්සේ අරක ඒකට කියන්නේ අපි මේ පල්ලියට ස්කෙල්ටන් ගැහුවා හරි අන්න හරි අපිට බෝ ඇරෝ හදාගන්න නෑ ඇරෝ නෙමෙයි මේව හදාගන්න පුළුවන් නේ මල්ලි මට බල්ලෙක් හරි යාළු කරගන්න ඕන මේවා ස්කෙලටන් කටු සොම්බියෙක් බට කොලාච්චි කෙනෙකුත් හිටියා දැක්කම මේ කවුද අයන් ගොලම් අයියේ මාව දාලා යන්න එපා මල්ලි වේ අන්න අරේ සොම්බිලා සෙට් එකක් ඉන්නවා මං දැක්කා යන් ඉක්මනට ගිහින් බලමු අපේ ගමේ සොම්බිලා කරන්න ඔයාලා ඉන්නකෝ පේන තෙක්ම අනේ ගහක් නැහැ ඉවරයි කොර ට්‍රිපර් අයියා කඩුවත් උස්සන් එන හැටි ඊටහන් උදේ වෙනකම් මං ඔයාලා බලා ගන්නවා බල්ලෙක්වත් යාළු කරගන්න වෙයි හරිනේ කොහෙන් ගියත් යකු වට කරලා මාව අර උඩට යන්නත් ඉදියන්න කේස් එක කියන්නේ අරුන් බෝලින් විදිනවනේ හරි ඉක්මනට එනවලු ට්‍රීපර් නම් එනවා ට්‍රීපර් කාර්යයා එතන නතරුනේ මොකද කවන්න ඌ ආයෙනවනේ බල මාව දැක්කේ නෑ අපි එහා පැත්තට ගිහිල්ලා බලන්න try එකක් දෙමුද ස්ටෝන් ටිකක් හරි මේව කරගත්තා නම් මට මේවා ටිකක් හදාගන්න තිබා ආයුධ ටිකක් අපි ඉක්මනට ස්ටෝන් ටිකක් හදාගෙන ස්ටෝන් ටිකක් කඩාගෙන ඊට පස්සේ මේ වැඩේ කරමුනේ අපි පුළුවන් වුණොත් අපරාධේ X එකක් හදාගන්නද X එකක් හදාගන්න තිබ්බේ මට මම පිකැට්ස් එකක් හදාගත්තනේ මෝඩකමට ඔය කරේවල මට ගැහුවොත් තමයි තියෙන වැඩේ තමන් ඉක්මනට X අයියෝ හම්බෙන්නේ නැද්ද අපේ ඉන්වෙන්ටරි එකේ මොකක්ද තියෙන්නේ මොකුත් නැහැ ඉක්මනට ගිහිල්ලා අපි මේ ගස් ටික නම් දැම්ම ඕනේ නැහනේ අපි ඉක්මනට ගිහිල්ලා අපි හදාගමු X එකක් දොර පොඩ්ඩක් වහලා යන්නේ
හරි ඔයාලා නිදා ගන්න හොඳට. අපිට තමයි නිදා ගන්න බැරි. හරි ඔයාලට X එක අන්ලොක් වුණා. ඒකයි මම X දෙකක් හදාගත්තේ නෑනේ. ෂීල්ඩ් එකයි. හරි. දැන් එන්න කියන්න එපා ඕනිගෙට. චෙස්ට් එකක් ඕනේ මට. චෙස්ට් එකක්. අරේ චෙස්ට් එකක් තිබ්බ නේද ඕනේ නැති. අර විලේජ් එකවත් පරිස්සම් කරගන්න එපා. ඉක්මනට ගිහිල්ලා චෙස්ට් එකක් තියෙන එකක් බලමු. ඒ චෙස්ට් එක අරන් එමු අපි. මේකේ දාලා තියෙනවනේ චෙස්ට් එක. විලේජස්ලා සේරමනිදී මම ඉක්මනට තව අයන් ගොලම්ල දෙන්නෙක්වත් තියාගන්න. මේ ගෙදර විලේජස්ලා හතරක් ඉන්නවා. හතරක් ඉන්නවා කියන්නේ අපි මේ ගෙදර ලොක් කරා නම් හරිනේ. මොකද එතකොට මට විලේජස්ලා නැති කරගන්න බෑ. දැන් මේ ගෙදර අපිට ගන්න මොකුත් නැහනේ. ඒ නිසා අපි ඉක්මනට ගිහිල්ලා විලේජස්ලා හතර දෙනාම ලොක් කරමු. හරි. මේකක් තමයි ගහන්න තියෙන්නේ. ඔහොමනේ. හරි. දැන් උන්ට එළියට එන්න බෑනේ. අපි දැන් ඉක්මනට චෙස්ට් එක අරගෙන අරුව බලකෝ. මලි ආයිබෝන්. හරි ඉක්මනට උත් එක වලි දාන්න වෙලා නැහැ මට. හරිනේ. මකුලුවෝ ස්කෙලටන් කෙනෙක්. කමන්නේ. අපි මෙතන ඉක්මනට තියමු මේ මොකද්ද ක්‍රාෆ්ටින් ටේබල් එක. ක්‍රාෆ්ටින් ටේබල් එක තිබ්බා. තියන්න බැරිද? හරිද? ක්‍රාෆ්ටින් ටේබල් එක උගේ ඔලුවට තමයි තියන්න තියෙන්නේ. හරි. අපි ක්‍රාෆ්ටින් ටේබල් එක මෙන්න මෙතනින් තියමු. ඕක දැන් ඕනේ නැහනේ. අපි මෙතනින් ක්‍රාෆ්ටින් ටේබල් එක තියලා ඒකට ඕනේ නැති කොට සියල්ල දාමු. අයන් දෙක ඕනේ මේක ඕනේ ස්ටික් ඕනේද? ඔව් ඕනේ. අපි අත එනකන් මේවා මයිනින් කරගමු. ඊට පස්සේ අපිට මේවා හදිස්සිය බලෙක් කර යාලු කරගන්න ඕනොත් එම තියාගමුනේ. ඔව් තියාගමු. අපිට විලේජ් එකට ආව ගමන් නම් හම්බුණා අර අරු හරි අයන් නම් මට දැම්මම ඕනේ නැහනේ. අයන් වලින් අයන් තියාගන්න නම් මට පිකට්ස් එකක් හරි හදාගන්න. අයන් හම්බ වෙයිද අපිට? හම්බ වෙයිනේ. ස්ටෝන් වලට මාරුලා මොකද පළවෙනියට කවුද ඉන්නේ? කවුද? අරු මේ පැත්තට ෂේප් එක යනවා මේ පැත්තට ෂේප් එක කැපෙමු. එන්නේ නැහනේ. නෑ. අපි ඉක්මනට යන් කියද්දි මම කො මෙහෙ ට්‍රීපර් කෙනෙක් දුවපිය බලන් ඉන්නේ නැතුව. හරි. දැන් අරු අරහෙන් එනවද? නෑ උටත් වතුර එන්න පුළුවන් නේ. අයියෝ. කොටු වුණා. නෑ කොටු නෑ. අපි රවුන්ඩ් දුවමුකෝ රවුන්ඩ්. අරු එනවනේ. පේන්න නෑනේ ඔක. හරි දැන් නම් උදේ වේගෙන එනවද කොහොදනේ? හරි හඳ යනවා. ඉරකෝ ඉර එන්න. වතුර අස්සෙන් තමයි. ඉර වතුර අස්සේ හඳ යනවා. ඉක්මනට යන්. අපි ඉක්මනට ගිහිල්ලා. කවුලා ටිකක් උත් ඉන්නවා. අරින්නේ පිපුරුවනේ. ගෝවා. බූරුන්ලා කොහෙන්ද ඒක හම්බුනේ? ග්‍රැවල් හම්බුණා හරි. මු බූර්ලා තියෙන කඩයක් ගාව. බෑනේ කරන්න මල්ලි. භාගයක් ඉවරයි. කමන්නේ. අපි ඉක්මනට මේ ටික සුද්ධ කරලා කවුද? තව මොකෙක් හරි ආයෙ පිපුරාද? මොනාද කෝල් තියෙන තැන නම් හොයලා දීලා තියෙනවා. ස්තුතියි කියලා කියනවා. හරි ඉතින් දැන් අපි මේව කරපු එක මේ ටිකත් මේව කරමු. කොහොම හරි අපිට ඕනේ ගාන්නේ. අපි මේට ඇවිල්ලා දවස් කීයද දන්නේ නැහනේ. හරි. කෑමත් ඕන මට. කෑමත් නෑ මං ගාව.
මේක මයිනින් වෙන්න වෙලා යනවනේ. අර කෝල් ටික තියෙනවා ඒකත් මයිනින් කරගත්තා නම් හරි. තියෙනවා. ඈ කෝල් හම්බෙන්නේ නැද්ද? එකපාර මයිනින් වෙන්න ඕනේ කීකනේ මාත් බිල මොකද වෙර පරක්කුනේ කියලා. අපිට කොප ආම ටිකක් හරි හදාගන්න පුළුවන් නේ හදිසියට. ඒ නිසා අපි කොප ටිකක් මේව කරන් යන්න. කොප වලිනුත් වටිනාකමක් තියනවා කියලා දැනුයි තේරෙන්නේ. ඉස්සර අපි කොප ගණන් ගත්තෙත් නැහනේ. හරි. කොප වලින් අපිට කොප ගොලෙම් කෙනෙක් හදන්න මං පට්ට ආසාවෙන් ඉන්නේ. ඒත් මට කොප ගොලෙම් කෙනෙක් හදන්න දන්නේ නැත්තර. අන්න අපි අර පැත්තකින් මයිනින් කරගමු ඉතුරු ටික. හරි. ඒ කවුමලි අයියෝ වැටනද? මගේ පිව් එක තුල ටෙලිපෝට් වුණා කිය. නැගිටිවා කොපත් ඉවරයි. අපරාධ මේක තුලට ආවේ. අපරාධනේ. නෙත්ත. හරි. අපි යන්න අතරින් ඉන්න කවුල තුන් දෙනෙක් ඉවරයි. මලි මට හරි කුකුලෙකුත් ඉන්නවා ෆාම් එකක් හරි දාන්න. කේව් එකක්. කැබැයි කේව් එකක් තියෙනවා. කේව් එක ගාවට ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා. අපිට අයන් තියෙනවා නම් අයන් බොල පත්ත කේව් එකක් මේක. අපි යන්න අතන්ට ගිහිල්ලා එමුද? නෑ අපි ඉක්මනට පල්ලෙහාට ගිහිල්ලා බලමු. ෂීල්ඩ් එකකුත් තියෙනවනේ මට. ඔව් හරි ආව ගම්ම කනවා. රෑ වෙනකන් නම් ඉන්න හොඳ නෑ. රෑ වෙන්න කලින් අපි එමු. ඉක්මනට හරි. ඔව් நம்பி வா தம்பி பொய் சொல்லி வேலை இல்ல தம்பி. හරි අපි දැන් මේ කෝල් ටිකත් අරගෙන තව පල්ලට යන්න බලමුද එපාද? තව පල්ලට යන්න එපාද? ගිහිල්ලා බලුවොත් අපිට සමහරක් විට අයන් හම්බෙන්න ඉඩ තියෙනවා. අයන් තියනවාද කියලා උඩින් පොඩ්ඩක් බලන් යමු. හැබැයි පල්ලෙහා නම් මට එච්චර ෂුවර් නෑ. කමක් නැති වෙයිද දන්නේ නෑ. ඇයි මේ අයන් මේකේ හම්බෙන්නේ නැහැ දුර්ලභයි නේද? අයන් අපි යමුඩට මෙතන හිටියොත් අනිවාර්යෙන් කන්න තමයි. හරි මේ ටිකත් ඉතින් මයිනින් කරගෙන යන ආවේ. එතකොට අපිට තියෙන්නේ කොපරුයි කෝලුයි තමයි. හරි ඉක්මනට යන්කෝ. අපි කොපාම ටිකක් හරි හදා ගන්න පුළුවන් නේ. මේක තුලට ආවේ කොපා ටිකක්වත් මයිනින් කරන්න නැතුව ගියා කියන්නේ වැඩක් නැහැ. හරි අපිට කොප තමයි දැන් වැඩිපුරම තියෙන්නේ. කැට ඉක්මනට මේක කොප කැඩෙන්න යන වෙලාවම වැඩි. අපිට අනිවාර්යෙන් දැන් ඕන ආමර් ටිකක් හදා ගන්න නම් හරි අපේ පිකැට්ස් එක ගන්නවා. කොහෙන්ද යන්නේ? මෙතනින් කෙලින්ම උඩට යන්න නම් පුළුවන්. හරි කමන්නේ අපි වටේ ගාලා යන්කෝ. හරි මේ මොනවා ග්‍රැබර්ද? නෑ ඒක කඩන්න ගියොත් මට පිස්සු හැදෙනවා අනිවාර්යයෙන්.
හරි අපි ඉක්මනට යන්න. හරි ගොනේ දෙපා. යන්න එන්න පාරක් විදියට තියෙන්නේ toy ටික විතරයි. ඉන්වෙන්ටෝරිය පස් තියෙනවානේ අපි පස් ටිකක් දදාය. හරි. හරි අපි උඩට නම් ආවා. පස් නෑනේ. පස්ලු. උරෝ. මම උරා දැක්ක නිකන් කෑම එකක් වගේ ආ. සීරියස් කිය. හරි. දැන් ඉතින් හරිනේ. මොකුත් නෑ මේකේ ඇයි දන්නේ අයන් නැත්තේ? අයන් හෙන අඩුයිනේ. අපි අන්න අර පැත්තට පොඩක් ගිහින් යමු. හරි. ඉක්මනට. හරි. අන්න අර පැත්තේ මං හිතන්නේ තියෙනවා මොනවා කේව් එකේ ඉතුරු භාගෙ එන්න ඕන. අයියෝ. ඔව්. නෑනේ. මේක අර වතුරය ගලාගෙන යන මොකක් හරි එකක් වගේනේ. දියැලක් වගේ සීන් එකක් තියෙන්නේ මේක ගැන. දියැලක් නේ. ඔව් අයන් නම් පේන්නේ නෑ මට. ඒ කියන්නේ අයන් නෑ. අයන් හොයාගන්න පුළුවන් විදියක් මම දන්න හොඳම විදිය මයිනින් යන එක තමයි. හැබැයි අයන් නෑනේ. හරි අපි ඉක්මනට යන්කෝ. අයන් හොයාගමු අපි. නැත්තම් අයන් ෆාම් එකක් හරි දාන්න පුළුවන් අපිට. කව් ඔයාගේ අවසාන මොහොත ළඟා වී ඇත. ඒ නිසා තප්පර දෙකක් මම ඔයාලට පාඩුවේ කැරකෙන්න දෙනවා. කැරකෙන්න 1 2 තප්පර 2යි. ඒ අපිට තනකොළ වලින් වීඩ් ගන්න පුළුවන්ද බෑනේ. තනකොළ වලින් අපිට වීඩ් ගන්න බෑනේ. වීට් කියන්නේ මේවනේ ඉන්නේ. නෑ. ඒකත් නෙමෙයි. මේකද? ඒකත් නෙමෙයි. හරි කමන්න. අපේ විලේජ් එක කොහෙද තිබ්බේ? හරිද? මට විලේජ් එක මතක නෑ. ඒකයි මං කිව්වේ මැප් එකක මොඩ් එකක් දාගන්න ඕනි කියලා. අර අතන කුළුණක් වගේ පේන්නේ ඒ ගයක්. හරි. අපි ඉක්මනට යන්කෝ අර අතන්ට. එතන කෝල් තියෙනවා. හරි. ඉක්මනට අපි එතනට ගිහලා ඒ කෝල් ටිකත් අරගෙන ඊට පස්සේ ෆර්නස් එකක් හදාගෙන කැම ටික පුච්ච ගන්න හරි පුළුවන් නේ. එතන මම අද තමයි අයන් කේව් එකට කියලා අයන් එකක්වත් දැක්කේ නැත්තේ. නැත්නම් වෙන දවස්වල මම අයන් මයිනින් කරනවා. අද මොකද නැහැ අයන් වලට. කෝල් තියෙන කොට. තව නැද්ද? තව නැහැ. අපි යන්කෝ. විලේජර්ස්ලා කොහමරි බේර ගන්න ඕන. 4 දෙනා ඉන්නේ. විලේජ් බ්‍රීඩින් හෝල් එකක් හදන්නත් හිතනවා මට. හැබැයි දැම්මම බෑ. අයිබෝන් වෙල්කම් ගන්නවා. වෙල්කම් කියලා පිළිගන්නවා. කියලා අරු දැන් කෑ ගන්නවා. හරි මේ පොඩි කේව් එකක් තියෙනවා පොඩි කියන්නේ මේක හොඳටම පොඩි නෙවෙයි. මයිනින් යන්නත් ඕන. කමන්න. අපි ඉක්මනට යන්ට වෝටර් කේව්නේ තියෙන්නේ මේකේ තනි කර. අපේ ගෙදරට ආවා. දැන් අපිට පුළුවන් මේ ලී වලින් අයින් වෙලා ස්ටෝන් වලට මාරු වෙන්න. හරි ස්ටෝන් එකයි ඒක හරි ඈ what ඒකනේ මාත්වල මීල් තියෙනවා. බෝන් මීල් 6ක් අපිට හදා ගන්න පුළුවන් නේ. 3 6නේ. බෝන් මීල් 6ක් හදා ගන්න පුළුවන් නිසා අපි දැන් පළවෙනියට හදාගමු ෆර්නස් එකක්.
ඊට පස්සේ ආය හදාගන්න පුළුවන් මොනවද පීකැට්ස් එක එතරද අයියෝ ගාලි හරි හරි කමන්නේ ඒකටම ප්‍රශ්නයක් නැහැ මේක මාරු කරමු එකට දැන් අපි ෆර්නස් එක කොහෙද තියන්නේ ෆර්නස් එක මෙන්න මේ අයිනේ දීමුකෝ ඒකේ අයිනේ තියලා රෑත් වෙනවා රෑ වෙලා හරි රෑ වෙලානේ අපි ඒ නිසා අපි ඉක්මනට මේ මොනවද වීඩ්ද නෑනේ මේක මෙතනට දාලා මස් ටිකත් පුච්චගෙන හරි චෙස්ට් එකට අපිට ඕන නැති දේවල් දාමුකෝ චෙස්ට් එකට අපි ඕන නැති දේවල් සේරම දාලා නෑ ස්ටික් තියාගමු ඒකත් ඕන වෙයිනේ ඒ ටික තියාගමු ග්‍රැවල් ඕන ඒක ඕනෙත් නෑ හරි මේ මොනවද දැන් මම මේක පුච්චන්න බෑ හරි ඒකේ මොනවා වෙන්නේ හරිනේ අපිට ඉක්මනට යන්න වෙනවා හරි අපි අර මේ පැල ටික හිටුවේ කොහෙද අපේ ගස් ටික ඕහෝ එපා හෙට උදේට අයන් ගොලම් අයන් ඒ කවුද ඒ විලේජ් චර් අන්න හරේනේ අපිට ඔය කන්දක් උඩ හරි ස්පයිඩර් පේනන්න බැරුව විසයිඩට ගැහුවා ඕ ට්‍රිපර් පුපුරහන්කෝ තෑන්ක්ස් ලෝට ඒක එන බලු වැඩා කියන්නතුව පිටිපස්සෙන් ඇවිල්ලා පුපුරන එක හරි අපි මේ ටිකට ගහමුකෝ වෝන් මීල් එක ගානේ නෑ ඒක හරි ඉවරයි අයියෝ ඒ මල්ලි බලු වැඩ අපේ පට්ටික ඉක්මනට ගිහලා අරන් යමු අයියෝ රැට ගමන් එපා කියන්නේ ඕක තමයි ඉක්මනට යමන්කෝ දැන් ඉතින් අනේ මගේ SP ඕ හයි කෝල් එන්නමා එන්න බීල එකකම එන්න මන්ගෙන් එන්න පීල් හම්බුණා හරි අපිට දැන් මේක ගහ කපා ගන්නත් වෙනවනේ ඔව් මගේ අතේ ආයුධ නෑ ඒ උදව්වක් ගොඩනවා වර ඇටරනම් කිපැටියා මට කන්න බෑ හරි එල ඒකවද පිටිපස්සෙන් ගහපු එක හරි කවුරු නැත ඇති අපිට අයන් ගොලම් නම් එයාලා ටික බලාගනි අපි ඉක්මනට මේ ටික වයින් කරගමුකෝ අයන් නැත්ත අයියෝ කොහෙවත් හරි ඉවරයි ඒ මල්ලි එල ඒ එපා බලු වැඩ
එපා අයියෝ හරියන්න මේක නම් හරියන බලන්න මට මුන් අත දෙන්න පොන්නරෙන්ට එඩර් අයියේ පොඩක් ඉන්න මං එන්නම් ඔයාලා මොනවද තියෙන්නේ කියලා බලන්න ඒ මට මාව මොකව දාගෙන තව මගේ ඇපල් ටික හරිනේ එච්චරද එච්චරක් වෙන්න බෑ එච්චර නෙමෙයි තමයි අර තියෙන්නේ ඊටු ටික ඒ ටිකත් අරගෙන අපි මට යන් වොන්ඩරින් ටේඩර් අයියා බලන්න වොන්ඩරින් ටේඩර් අයියේ ටේඩර් අයියේ ඔය කතා කරනවා මට ආව් ඒ මොකද මට බලු වැඩ කරන්න එපා ඉක්මනට වතුරට ගන්න දැන් පොඩක් ඉක්මනට අරන් අර පැත්තට යමු බලු වැඩ කරන්න එපා මිනිහෝ ඉක්මනට අපි ඉක්මනට ගෙදරට ගිහිල්ලා හරි ටේලරයි උදේ වෙනකම් පොඩක් ඉන්න දැන් වර මං දැන් ඔබට බය නෑ ඔයි හප්පා ඇතියන්ත දැන් හදාගන්න මොනවද තියෙනවද නෑ මට කෝල් 5ක් හම්බුණා ඒ කෝල් 5 දැම්ම මේකට කෝල් 5 මේක දැම්මා අපිට කෑම එක පුච්චලා හරි කෑම තියෙනවා දැන් ඊට පස්සේ මම මොනවද තව මේව කරගන්න තියෙනවනේ මිල්ක් කරගන්න තියෙනවා මෙන්න මේකෙන් ඒක හරි ඒවා කොහෙන්ද හම්බෙන්නේ කියලා මම ඇත්තටම දන්නේ අපි දැන් මට කොපර් වලට හරි මාරු වෙමුකෝ කොපර් වලට ටිකක් මාරු වෙලා ඊට පස්සේ අපි මේව කරමු මං අනිවාර්යෙන් ඊළඟ එපිසෝඩ් එකේ නම් මයිනින් යනවා කෙලින්ම අපි අර අයන් දෙකෙන් හදාගමු මේකක් මොකද්ද පිකැට්ස් එකක් හදාගන්න බෑනේ අයියෝ ඉවරයිනේ පිකැට්ස් එකක් හදාගන්න ඉදියක් නැහැ මට අයන් ගොලම් ඉවරයක් ගන්නත් බෑ අපි ඉක්මනට යන් අර ඩයමන්ඩ් මයිනින් කරන්න රින 58 එනකම් මං යනවා ඉතින් යාළුවනේ මොනවද හිතෙන්නේ අද ගේම් එක ගැන ඔයාලට මේ ගේම් ප්ලේ එක හොඳයි කියලා හිතුණා නම් මගේ වීඩියෝ එකට ලයික් එකක් දාලා මගේ channel එක subscribe කරලා මාත් එක්ක දිගටම රැඳී ඉන්න ඔයාලට මේ ගේම් එක ගැන ගේම් ප්ලේ එක ගැන මොනවද හිතුනේ කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න එහෙනම් අපි ගියා Can't stop me now. Came from the mud, now the view from the penthouse is something else. Every loss that I took just became motivation for myself. Now we running up a bag, yeah, we running up a bag. Got my foot up on the gas, ain't no way that I'ma slow down.